ආයිබෝවන් ඔයාලා නැවතත් එකතු වෙන්නේ සිනමාවේ ගැඹුරු රසවින්දනයේ සොයා යන ගමනට සිරොන් සිනිපෙල් YouTube channel එකත් එක්ක. ඉතින් ඔයාලා ආසාවෙන් බලන ෆිල්ම් රිවිව් අරගෙන මම අදත් ආවා. විශේෂයෙන්ම හදවතට සමීප feel good සිනමාවට ආදරය කරන අයට මේ අවුරුද්දේ ලැබුණු වටිනම තෑග්ගක් තමයි මම අද කතා කරන්නේ. දකුණු ඉන්දියාවේ වගේම ලංකාවෙත් අතිශය ජනප්‍රිය වුණු Love Mocktail 3 ගැන තමයි අද අරගෙන ආවේ. ඉතින් මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වගේම අධ්‍යක්ෂණයේ බාරව ඉන්නේ අපි කවුරුත් දන්න ඩාලින් ක්‍රිස්. ඔහුත් සමග ඔහුගේ සැබෑ ජීවිතයේ සහකාරිය වන මිලාන් මායොග්ගේ මෙහි මතකයන් අතරින් අපට හමු වෙනවා. මේකේ විශේෂත්වය කලින් චිත්‍රපට දෙකටම වඩා ආදිගේ ජීවිතයට අලුතින් එකතු වුණු චරිත කිහිපයක් සහ ඔහුගේ පරිණත ආදරය ගැන. ඉතින් කතාව පටන් ගන්න ආදරය කියන්නේ සමහර වෙලාවට මමල යන සුළඟක් වගේ. අපිත් ඒක දැනෙනවා ඒත් අපිට ඒවා හැමදාටම හිර කරලා තියාගන්න බෑ. ජීවිතේ අපි වැඩියෙන්ම ආදරය කරන කෙනා අපේ නෑත් වෙලා ගියාම ඒ හිස්තැන පුරවන්න තවත් කෙනෙකුට පුළුවන්ද? නැත්නම් මේ මතකයන් මුළු ජීවිත කාලෙම තනියම ගෙවලා දාන්න පුළුවන්ද? සිලෝන් සිනිපිල් අද අපි අරන් එන්නේ ආදරයේ වේදනාව සහ ජීවිතයේ අලුත් බලාපොරොත්තු අතර දෝලණය වන සුපිරිම සිනමාත්මක අත්දැකීමක්. ඉතින් කතාව පැත්තට ගියොත් කතාව පටන් ගන්නේ කලින් කොටස්වල මතකයන් අපිට පොඩ්ඩක් මතක් කරලා දීලා. Tamanගේ පණටත් වඩා ආදරය කරන් හිටපු කෙනෙක්ගෙන් වෙනුනාට පස්සේ ආදරයේ ජීවිතේ එකම එක බලාපොරොත්තුවක් විතරයි. ඒ තමයි එයාගේ දුව. දැන් ආදි කියන්නේ තරුණ පෙම්වතෙක් නෙවෙයි. Tamanගේ දුව වෙනුවෙන් කැපුණු මුළු ජීවිතේම කැප කරපු ආදර්ශමත් තාත්තා කෙනෙක්. දුව හැදී වැඩෙද්දි ඇයට අම්මේගේ අඩුව තදින්ම දැනෙන්න ගන්නවා. ආදි දුවට අම්මේගේ තාත්තගේ දෙන්නගෙම ආදරය දෙන්න උපරිම උත්සාහ කළා. දුව ලොකු වෙද්දි එයාට දැනෙන තනිකමට ආදිට තේරෙනවා. විජු කියන ආදිගේ යාළුවා තමයි ආදිගේ කතාව අනිත් අයට කියනවත් එක්කම මූවි එක ගලාගෙන යන්නේ. ඔහුගේ නිවසේ උත්සවයකට එන ආරාධි තමුත්තන්ට තමයි ඔහු මේ කතාව කියන්නේ. ආදිගේ නිවසට යන විජු නිදිගේ කරන්න තියෙන ඩේ ටයිම් ප්ලෑන් එක කියවනවා. 7ට නැගිටින්න එලාම් එක තියන්න කියලා විජු නිදියට කිව්වම එහෙම කරන්නේ නැහැ. 6ට එලාම් තියන්න කියලා කියනවා. ඒ අය තරක වෙමින් හිටියත් 6ට එලාම් තියන්න කියලා නිදි අඩාගෙන තම කාමරයට යනවා. ඇයගේ අම්මට විස්තරේ කියනවා ෆොටෝ එක දිහා බලාගෙන. තාත්තා ඇයට ගොඩක් සැරකලා කියලා ඇය කියනවා. එතකොට ආදි ඇවිත් ඇව ළඟට කතා කරනවා. ඇය ඉස්කෝලේදී කරපු දඟවැඩ කියනවා. නිදිගේ දඟවැඩ වලට ඉස්කූල් ප්‍රින්සිපල් ඔහුව කැඳවලා නිදිගේ ක්ලාස් ටීචර්ට ලියුමක් ලියලා කියලා කියනවා. ටීචර් නම් ආදිට කැමැත්තෙන් වගේ තමයි රඟපාන්නේ. ප්‍රින්සිපල් ඔවුන්ට අවවාද කරනවා. ආදිගේ ගෙදර නැවතිලා ඉන්න ජග්ගා මමී කියන පිරිමි කෙනා එතනට එනවා. ඔහුවත් ඉස්කෝලේට එක්ක ගිහින් ආදි නිදිගේ වැරදි වලට ප්‍රින්සිපල් අවවාද කරලා ඔහුටත් බැනලා යවනවා. ඒ දර්ශනයෙන් පස්සේ ආදි නිදිමා ඔයා වගේම තමයි දුව හැදෙන්නේ කියලා කියනවා. ඊළඟ පාර ප්‍රින්සිපල් කතා කරාම විජු මාමා යනවා කියලා කියනවා. ආදිට නිදියට කතාවක් කියන්න තියෙනවා කියලා කියනවා. ඒ නිදි අම්මා ලන්ඩන් වල හම්බුන විදිහ ගැන ඔහුට කියන්න කියලා කියනවා. එතකොට ජග්ගමමී කියනවා ඇයට දැන් රටවල් 152ක්ම කියලා තියෙන්නේ කියලා. සුපුරුදු පරිදි ඔවුන් සතුටින් ගත කරන කාලය පිළිබඳව දර්ශනීය යොමු වෙනවා. ආදි ඇයව ගොඩාක් ආදරෙන් බලා ගන්න බව ප්‍රේක්ෂකයා වෙත ගෙනෙනවා. මේ අතර ජග්ගමමී සහ විජු මාමා අතර වෙන කතාබහකට දර්ශනීය යොමු වෙනවා. නිදි එතනට මේස් පාට දෙකකින් දාගෙන දුවගෙන එනකොට ඇයි එහෙම දැම්මේ කියලා ඇහුවම විජු මාමා කියා දුන්න ෆැෂන් ස්ටයිල් එක කියලා කියනවා. නිදි කූල් එකගෙන ආදි යනවා. නිදි ආදිට බනිනවා දැකලා රත්තරන් ළමෙක් කියලා විජු කියනවා. ඇයි ස්කූල් එකට යන අතරතුර ආන්ටි කෙනෙක්ගේ ඇඟේ ඇයව වැදෙනවා. ඇය දුවගෙන යද්දි සමාව ගන්නවා. එතනදි තමයි ආදිට ශාන්ති ඩොක්ටර්ව හමු වෙන්නේ. මේ අතර නිදිගේ ටීචර්ත් ඇවිත් කතා කරනවා. විජු ගෙදරට වෙලා කෝපි බිබී ඉන්නව කියා ජග්ගමමී කියන පුජ්‍යලයා ඔහුට බැනවදිනවා. විජුට ආදි කෝල් කරලා ස්කූල් එකට එන්න කියනවා. නිදිගේ වැරදි ඔක්කොම කියනවා. ප්‍රින්සිපල් විජුටත් බැනලා එතනින් පිට වෙලා යන්න කියලා කියනවා. විජු ගෙදර ගිහින් මේ දේවල් අහලා බනිනව කියලා කලින් කිව්වේ නෑනේ කියලා කියනවා. නිදි දුවගෙන ඇවිත් පාඩම් කරන වෙලාවන් කියලා කිව්වම ඔයා ස්කූල් එකෙන් අයින් කරන්න හදද්දි මොකද පාඩම් කරන්නේ කියලා විජු කියනවා. ඇව හොස්ටල් එකකට දාන්න කියලා විජු ආදිට කියනවා. නිදි අඬාගෙන ගිහින් ආදිට හොස්ටල් එකට දාන්න එපා තාත්තේ කියලා කියනවා. ආදි ඇයට කාමරයට යන්න කියලා කියනවා. නිදි කොච්චර කතා කරත් ආදි කතා නොකර ඉන්නවා. නිදිට දුක හිතිලා අම්මගේ ෆොටෝ එක ළඟට ගිහින් අඬනවා. තාත්තා ආයේ කතා කරන්න නෑ කියලා කියනවා. එතකොටම ආදි එතනට ඇවිත් අඬන්න එපා මගේ දුව කියලා ඇව සිප ගන්නවා. ඇයට නිදිමාව හමු වුණු දවස් ගැන කියනවා. ඊළඟ දවසේ ස්කූල් එකට යද්දී අර ශාන්ති ඩොක්ටර්ව නැවතත් හමු වෙනවා. ටීචර් හමු වෙලා නිදි ස්කූල් එකේදී හොඳට කතාව කරා ආදි ගැන කියලා ටීචර් ඇයගේ හොඳ කියනවා. ඒත් ඒක එහෙම කියන්න කියලා තියෙන්නේ ආදිම බව විජුල දැනගන්නවා. විජු කියනවා ටීචර් ආදිට ලයින් කියලා. ගෙදර ගියාට පසු නිදිට ආදි කියනවා ආයෙත් මෙහෙම වංචා කරන්න බෑ කියලා. මේ අන්තිම වතාව කියලා. නිදිමව ජෝර්ජියාවේදී හමු වුණ අවස්ථාව කියන්න කියලා නිදි ආදිට බල කරාම ඔහු ඒ කතාව කියලා දෙනවා. ඒ ගැන දර්ශනීය යොමු වෙනවා. මේ අතර දර්ශනීය යොමු වෙන්නේ ටීචර් ළමයින්ට වේදිකා නාට්‍යයක් කරන්න කියලා කියන අවස්ථාවකට. එහි නායකයා වෙන්නේ කවුද
කවුද හැවුවම නිදිමා නායිකාව වෙනවා. ඇය පාසලේ අයිනක වාඩි වෙලා ස්ක්‍රිප්ට් එක ලියමින් ඉද්දි එතනට ශාන්ති ડોක්ටර් ඇවිත් ඇයට කතා කරලා ඇයට අම්මා කෙනෙක් හිටියනම් හොඳයිද කියලා අහනවා. ඇය කල්පනා කරනවා. ඇය ගෙදර ගිහින් එහෙම කතා නොකර ස්ක්‍රිප්ට් එක ලියමින් ඉද්දි ආදි ඇවිත් කතා කරාම ඇය ඔහුගෙන් තාත්තා මට අම්මා කෙනෙක් ඕනද කියලා ආදිගෙන් අහනවා. එතකොට ආදි ෂොක් වෙනවා. ඇයව සනසලා නිදිමගේ ෆොටෝ එක ළඟට ගිහින් ආදි ඒ දුක කියනවා. මේ අතර දර්ශන යොමු වෙන්නේ නිදිගේ වේදිකා නාට්‍ය වෙතට. ඔවුන් හොඳට රඟපානවා. හැමෝම නිදිමගේ නාට්‍ය හොඳයි කියලා සුබපතනවා. මේ අතර එකපාරටම ශාන්ති ඇවිත් නිදි ඇයගේ මිනිබිරි කියලා ඇයගේ අයිතිය ඉල්ලන්න පටන් ගන්නවා. ඔහුට අයිතිය දැන්ද මතක් වුණේ අනාථ නිවාසයෙන් හමු වුණු එක මතක් වෙනවා. නිදීව ආදිගෙන් ඉල්ලලා නඩු කියනවා කියලා කියනවා. ලක්ෂ 50ක් දෙන්නම් නඩු නොකිය දරුව දෙන්න කියලා කියනවා. සල්ලි වලට මගේ දුව විකුණන්නද කියන්න කියලා ආදි හද්දි ඇය ඒක එහෙම නෙවෙයි. උසාවියේදී අපි හමු වෙමු කියලා කියනවා. ගෙදර ගිය පසු ජග්ගා ඇයව දෙන්න බෑ කියලා කෑ ගහනවා. නඩු දිනේ ආරම්භෙනවා. නිදී ආදිගෙන් ඈත් කරයිද කියලා අහනවා. ඔයා කොහොමත් මල් ළඟ තියාගන්නවා කියලා කියනවා. මේ අතර ડોක්ටර් ශාන්තා බලවත් ලෝය කෙනෙක් අරගෙන උසාවියට එනවා. ආදිලාගේ ලෝයත් මේ අතර උසාවියට එනවා. විජු වශී වෙලා බලාගෙන ඉන්නවා. ඇය ප්‍රමාදයි කියලා උසාවියට යනවා. ડોක්ටර් ශාන්තිගේ ලෝය ශාන්තිගේ දවසේ ළමයා මාරු වෙලා බාරුණ ළමයෙක්ට ලබා දීපු ඇත්ත කතාව කියනවා. දිනක් ඒ හෙදිය ડોක්ටර් ශාන්ත ළඟට ආවම සිද්ධිය දැනගත්තේ කියලා කියනවා. සාක්ෂි ලබා දෙන්න කියලා ජජ්මන්ට් කියනවා. ආදිගේ ලෝයත් කතා කරනවා. ලේ බැඳීමකට වඩා ආදරේ බැඳීම ශක්තිමත් කියලා ඔප්පු කරන්න ඇය උත්සාහ කරනවා. මේ ලෝයස්ලා දෙන්න අතර කතා බහක් යනවා. ලෝය ලීලා ආදි වෙනුවෙන් හඬ නගනවා. විජු එයට අත්පුඩි ගහන්න ගොස් ජජ්මන්ට්ගෙන් බැනුම් අහනවා. ආදිව විත්ති කූඩුවට කැඳවලා ප්‍රශ්න කරනවා. ශාන්තිගේ ලෝය ආදිට ડિප්‍රෙෂන් හැදුන කාලේ ඒ පාළුව තුල නිදිමගේ අඩුව පුරවන්න නිදීව හදාගන්න ගත් බව ඔප්පු කරන්න උත්සාහ කරනවා. ලෝය ලීලා ඔහුව නිවැරදි බව ඔප්පු කරන්න උත්සාහ කරනවා. මේ අතර නඩුව කල් තබනවා. දෙපැත්තෙන්ම ඉදිරිපත් වන ලෝයස්ලා බිරිඳ සහ සැමියා බව ප්‍රේක්ෂකයා වෙත ගෙන එනවා. දෙවන නඩු දිනේදී ආදිගේ පෞද්ගලික සංවේදී බව ගැන ගොඩාක් ප්‍රශ්න කරන්න ශාන්තගේ ලෝය පටන් ගන්නවා. ඊට විරුද්ධව ලීලා කතා කරනවා. මේ අතර ප්‍රශ්න කරන්න ජග්ගාවත් විත්ති කූඩුවට කැඳවනවා. ඔහුගෙන් ප්‍රශ්න කරනවා. ජග්ගා වැඩකාරයෙක් නෙවෙයි පවුලත් විදිහට නිදීලගේ ගෙදර ජීවත් වෙනව කියලා කියනවා. ඒ ලෝය ජග්ගාව විහිළුවකට ගන්නවා. මේ අතර ජග්ගා ඒ අපහසුතාවය නිසා අඬන්න පටන් ගන්නවා. මේ අතර ලීලා ඔහු වෙනුවෙන් කතා කරනවා. ජග්ගා ඒකට ගොඩාක් සතුටින් අත්පොලසන් දෙනවා. ඔහු ගෙදර ගිහිල්ලත් ඇය කරපු දේ ගැන කතා වෙලා සතුටු වෙනවා. තුන්වන දිනත් එළඹෙනවා. එහිදී ડોක්ටර් ශාන්තාගෙත් ප්‍රශ්න කරන්න ඕන කියලා ලීලා ඉල්ලනවා. ඇය ශාන්තාගෙන් ඇත්ත සිද්ධිය ගැන දැනගන්නවා. ඇය බොරු කරලා දුව වෙනුවෙන් දරුවා අනාථ නිවාසයකට දැම්ම කියලා කියනවා. දුව ඉගෙන ගන්න කාලේ පිරිමි ළමයෙක් එක්ක සම්බන්ධයක් ඇති කරගෙන ප්‍රෙග්නන්ට් වුණ නිසා ඇය ඒ පිරිමි ළමයා එක්ක රණ්ඩු වෙලා සබීපු නිසා එහිදී දරුව නැති වෙලා කියලා තමන්ගේ දුවට ශාන්ත බොරු කරා කියලා කියනවා. එහිදී ඇය මේ බව නොදන්නා බවත් දරුවා ඕන් ළඟට ආයෙත් දීලා වරද පිළි අරගන්න මෙහෙම කරේ කියලා කියනවා. මේ බව ශාන්තා දුවට කියනවා. ඇය පුදුමයට සහ වේදනාවට පත්ව ශාන්තාට බනින්න පටන් ගන්නවා. ඇයට සමාව දෙන්න කියමින් අඬනවා. ඊළඟ නඩු දිනේදී ඔවුන් දෙදෙනාත් යනවා. එහිදී ඇයගෙන් ලීලා විත්ති කූඩුවේදී ප්‍රශ්න කරන අතර ඇය දින 3ක් ඊළඟ නඩු දිනේත් එක් තමන්ගේ ළඟ තියාගන්න දෙන්න කියලා නිදීව ඉල්ලනවා. නඩු දිනේදී නිදී ඇත්ත අම්මා ආවම බලන්න ආසාවෙන් ඉන්නවා. ඇය ළඟට ගොස් නිදීව වැළඳ ගන්නවා. දින 3ක් ශ්‍රුති අම්මා ළඟ නිදී කාලය ගත කරන බව ප්‍රේක්ෂකයා වෙත ගෙන එනවා. ආදී ඇය නැති දිනවල ඉතාමත් ශෝකයෙන් සහ පාළුවෙන් කාලය ගත කරනවා. අන්තිම නඩු දින එළඹෙනවා. නිදී තෝරගන්න කෙනා ළඟට යන්න නඩු තීන්දුව ලබා දෙන බව ජජ්මන්ට් පවසනවා. එහිදී නිදී ශ්‍රුති අම්මාගේ පැත්තේ වාඩි වෙනවා. ලෝය ලීලා කතා කරනවා. ඒත් ලීලා ආදිගේ වචනේ එක්වරක් හෝ අසන්න ඉඩ දෙන්න කියලා කියනවා. එහිදී ආදි ගොඩාක් වේදනාවෙන් නිදීව බලාගත් එක පවසනවා. මුළු උසාවියම දුක් වෙනවා. ඔහුගේ ප්‍රකාශයෙන් පසු නිදීව උසාවිය තුලට නැවතත් ගෙන එනවා. ඇය ඇවිත් ජජ්මන්ට් රහසක් කියන්න ඕන බව පවසනවා. ඇයගේ කැමැත්ත විමසූ පසු ඇය හැමෝටම ආදරේ බව පවසනවා. රහස කියන්න ළඟට ගිය පසු අංකල් මම තාත්තගෙන් නිදී අම්මව හම්බුන දවස ගැන අහන හැම වෙලාවෙම හරි ලස්සනට hina වෙනම කියලා කියනවා. ඇය උසාවියේදීම ආදිගෙන් එහෙම ඇහුවම ඔහු ලස්සනට hina වුණාම ජජ්මන්ට් පුදුමයෙන් බලාගෙන ඉන්නවා. ඇය තාත්තා එක්ක ඉන්න ඕන කියලා කියනවා. ඇය ආදි ළඟට දුවගෙන ගිහින් ඇයව බදා ගන්නවා. විජු අංකල් ජග්ගා මමි මේ මගේ පවුල කියලා නිදී කියනවා. ඕන් ගොඩක් සතුටු වෙනවා. ආදී නිදීගේ ශ්‍රුති අම්මාට ඕන වෙලාවක ඇයව බලන්න එන්න කියලා කියනවා. අන්තිමේ විජුගේ කතාව කියන අවස්ථාවට නැවතත් දර්ශනය යොමු වෙනවා. ආදි සහ නිදිමත් මේ පාටියකට එනවත් එක්කම මූවි එක අවසන් වෙනවා. ඉතින් ලව් මොක්ටේල් 3 අපිට කියලා දෙන්නේ සිනමාවේ අපි දකින සාමාන්‍ය ආදර කතා වලට වඩා එහාගේ ජීවිතයේ පරම සත්‍යයක් වැදූ මවට වඩා හැදූ පියා ලොකු වූ ඒ අප්‍රමාණ කැපකිරීම නිසාමයි.
මිදීගේ මතකයන් හදවතේ තියාගෙන තමන්ගේ දුව සහ අලුත් පවුල එක්ක ආදි තමන්ගේ ජීවිතයේ අලුත් පිටුවක් පෙරලෙන්නේ ආදරයට අලුත් අර්ථකථනයක් දෙමින්. ඉතින් යාළුවනේ මේ හැංගීම්බර සිනමා සිත්තම ගැන ඔයාලගේ අදහස මොකක්ද? කමෙන්ට් එකක් දාන්න. මේ වගේ සුපිරි ෆිල්ම් රිවිව්ස් දිගටම බලන්න සිලොන් සිනිපිල් channel එක subscribe කරලා තියාගන්න. තවත් ලස්සන වීඩියෝ එකකින් හමු වෙමු. හැමෝටම සුබ දවසක්.